සාමාන්‍යයෙන් මං හිතේ තියෙන දේවල් හිර කරගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා එයාව මං වේදිකාවට ගන්නයි මේ යන්නේ. මොකද කියන්නේ? ගමුද? ගමුද? මොකද කියන්නේ ගමුද? මේ පැත්තේ මේ අර කන්නාඩි දාගෙන ඉන්න නංගි කෙනෙක් හිටියේ මම දැක්කා. ආවිලා ඔයා තමයි. ඔය බලන්න ඔය අස්සෙන් හරි ඇස් දෙක මෙහෙන්න. ඔයා තමයි යන්නේ. ඔයාව තමයි මට. කවුද? මේ නම අදාළම නැත. දැන් පියනෝලි මෙච්චර සෙනගක් අස්සේ මෙහෙම පේන්න තරම් මොන තරම් සොමි ඇස් දෙකක්ද මට තියෙන්නේ. මම ඉස්සලා කිව්වේ හිතට එන දේ හිත කරගෙන ඉන්න හොඳ නැහැ. දැනෙන දේ වෙලට කියලා දාන්න. සාමාන්‍ය මගේ වයිෆ් උනත් කියලා තියෙන්නේ නටන ඕන නාටකමක් එලිපිට නටන්න කියලා. ඒක හොඳයි. ඔයගේ හස්බන්ඩ්ත් එහෙමද? වාව් දෙන්නේ නම් අපි දෙන්නට වැඩේ කරන්න පුළුවන් කිස්කවුවක්. ඔයනම් මොන වගේ හදෝදේ තියෙන දේ දැන් කියන්නේ යන්නේ ඔයාට. කතා කරද්දි ඩාන්ස් කරනවා දැක්කද? alright. Oh, thank you මචං, thank you. well organized. alright. ඔන්න නංගි මගේ හදවතේ තියෙන මේ සිතුවිල්ල. ජපුරේ ඉන්න මං හිතනවා මෙතන ඉන්න අතිවිශිෂ්ට මිනිස්සු ගොඩක් ඉන්න දැන මේ වෙලාවේ මට හරි ආඩම්බරේ මගේ හදවතේ තියෙන සිතුවිල්ල ප්‍රකාශ කරන්න. මගේ සිතේ ඇති වුණු පෙම් සිතුවිල්ල පවසා ගන්නකම් නැහැ මට ඉවසිල්ල. ඉන්න ඩාලි එන හැටි දැක්කම මෙයාගේ නැලවිල්ල මට නම් ඉන්න බෑ අනේ මගේ කලු කෙල්ල. ගසලා ඇවිදින් උස්සලා අත් දෙක මම බදා. මේවා හස්බන්ඩ් බදාගන්නේ එහෙමද? එහෙමයි. බදාගන්න කියද්දි අනිත් පැත්තට මෙහෙම කරන්නේ. එහෙනම් මේක බලමු. ලස්සන ඇස් දෙක චුට්ටි කරලා කිස් කෙරුව සුදා. ඔයාගේ හස්බන්ඩ්ගේ නම මොකක්ද?
Beautiful, beautiful.